හරි අපි දැන් බලමු print f එක ගැන. ඉතින් print f එකේ අපි ගොඩක් දුරට කරගන්නේ formatting. ඒ කියන්නේ string එකක් variable එකක් එක්ක දාද්දී පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ ටික තමයි කරගන්න බලන්න අපි කරගෙන යන. එතකොට ඔයාලට තේරෙයි. හරි print f එකක් තියෙනවා අපිට. දැන් මට type කරගන්න ඕනේ my name is ඊට පස්සේ මගේ නම ඊට පස්සේ my age is ඊට පස්සේ මගේ age එක. හරිද? ඒක අපි කරගන්න ඉස්සෙල්ලාම අපි type කරගන්න ඕන වාක්‍යය අපි මෙහෙම string එකක ඇතුළේ type කරගන්නවා. my name is නම එන්න ඕනේ එතනට. ඊට පස්සේ අපි තීතක් තියාගන්නවා. ඊට පස්සේ my age is ඊට පස්සේ එතනට එන්න ඕනේ age එක. එතනින් අපි ඊට පස්සේ තීතක් තියාගන්නවා. හරිද? ඔච්චරයි. ඔතනදී දැන් my name is මෙතනට නම එන්න ඕනේ. ඒ නම එන්න ඕන තැනට අපි දාගන්න placeholder එකක්. ඒ කියන්නේ placeholder එකක් කියන්නේ නම වෙනුවට තියෙන දෙයක් එතන. හරිද? දැන් ඔයා හිතන්න මෙහෙම car park එකක් තියෙනවා. car park එකේ car එක වෙනුවට අපි අර cons තියලා තියෙනවනේ reserved කියලා. ආන් ඒ වගේ තමයි මෙතනත්. ඒ reserve කරලා තියාගන්න. ඒ තැනක් එයාට reserve කරලා තියාගන්නවා placeholder එකක් අපි use කරන්නේ. ඒ placeholder එක අපි දාන්නේ සාමාන්‍යයෙන් percentage mark එකක් දාලා මේ විදිහට. මෙන්න මේ විදිහට percentage mark එකක් දාන්න ඕනේ. හරි. ඊට පස්සේ percentage mark එක දැම්මට විතරක් මදි. percentage mark එක දාලා ඔයා උතෙන්ට දාන variable එක තියෙනවනේ. ඒ variable එකේ data type එකත් වැටෙන්න ඕනේ. දැන් මගේ නම තියෙන variable එක මේ තියෙන name. මේකේ data type එක මොකද්ද? string. එතකොට මම මේ percentage mark එකට එහා පැත්තෙන් s කියලා දාගන්නවා. හරිද? මොකද string නේ ඒක හින්දා. එතකොට මෙතන my age is කියලා තියෙනවා. මෙතෙන්ට තමයි මගේ age එක වැටෙන්න ඕනේ. ඒතර placeholder එකක් දාගන්න ඕනේ අපි. මේ විදිහට placeholder එකක් දාගත්තා. හරිනේ. placeholder ඊට පස්සේ අපි data type එක දාගන්න ඕනේ variable එකේ. age තමයි මගේ variable එක. data type එක int. int වල අපි i නෙමෙයි දාන්නේ d කියලා දාන්නේ decimal කියලා. d තමයි අපි දාන්නේ දෙන්න. ඒතකොට දැන් ඔතන හරි. දැන් අපේ වාක්‍ය සම්පූර්ණ ප්‍රශ්නයක් නැහැ. දැන් අපි variables ටික මෙතෙන්ට පාස් කරන්න ඕනේ. variables ටික පාස් කරන්න මේ string එකට පස්සේ මෙතනින් ඔයා කමා එකක් දාගන්න. කමා එකක් දාගෙන ඉස්සරලාම අපේ තියෙන variable එක මොකද්ද මෙතෙන්ට එන්න ඕනේ? අපේ එන්න ඕනේ නම. ඒතර name. ඉස්සරලාම එන variable එක මෙතනින් දාගන්න පිළිවෙලට. name. හරිනේ. ඊට පස්සේ එන variable එක මොකද්ද? ඊට පස්සේ එන්නේ age එක. age එක මෙතෙන්ට දාගන්න. හරි. ඔච්චරයි. බලන්න. මෙතන අපේ string එක තියෙනවා. ඊට පස්සේ මෙතන කමාවක් තියෙනවා. එම ස්පේස් එකක් තියෙනවා. කමාවක් තියෙනවා. කමාවට පස්සේ අදාළ variables ටික පිළිවෙලට දීලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනියට තියෙන variable එක පළවෙනියට, දෙවෙනියට තියෙන variable එක දෙවෙනියට. අන්න ඒ වගේ පිළිවෙලට. මෙතනදි වෙන්නේ ඔයාගේ variable එක දාගන්න ඕන තැන තියෙනවනේ. ඒ තැනට placeholder එකක් දාගන්නවා අපි. placeholder එක දාන්නේ percentage mark එකකින්. placeholder එක දාලා එතනට දාන variable එකේ data type එකත් එතනින් දාන්න ඕනේ. දැන් percentage mark s දාලා තියෙන්නේ මේකේ variable එකේ data type එක string හින්දා. මෙතන percentage mark d දාලා තියෙන්නේ මෙතන age එකේ age කියන variable එකේ data type එක int හින්දා. ඉතින් ඔතන මේ කීපයක්ම තියෙනවා මෙතන placeholders ළඟට එන characters integer වලට d එන්නේ. එතකොට float double values වලට එන්නේ අපේ f. එතකොට string වලට s, character වලට c, boolean වලට b. අන්න ඒ වගේ තමයි එන්නේ. හරිද? එතකොට අපි weight මේක බලමු. අර වෙනවා my name is Shan කියලා වැටලා තියෙනවා මෙතන. my age is 19 කියලා වැටලා තියෙනවා. හරි. දැන් අපි weight එක වගේ දාගෙන බලමු. මෙතන පොඩි formatting එකක් තියෙනවා ඔයාලට පෙන්නන්න. float නේ අපි සාමාන්‍ය weight එකක් දාන්න අපි. weight සමානයි ඔයාලා මේ variable assign කරන්න දන්නවා කියලා මම හිතනවා. නැත්නම් කරන්න තියෙන data type එක දැම්මා, variable නම දැම්මා.
මෙතනින් ඔයාලට එන්න ඕන එක දාගන්න. මෙතන f දාන්නේ අපි float එකක් විදිහට ගන්න. මෙතන f එන්න ඕන. නැත්තම් මේක float එක යාලා double එකක් විදිහට තමයි ගන්නෙ. double data type එකේ. හරි. අපි දැන් මේකටම දාගන්න නැතුව අපි වෙනම එකක් දාගමු. හරි. ඔයාලත් මාත් එක්කම කෝඩ් කරගෙන යන්න. my weight is හරි. දැන් මට මෙතන මගේ weight එක දාගන්න ඕනේ. මගේ weight එක වෙනකොට දැන් මම place holder එක මෙතන දාන්නේ. මෙතන place holder එක තමයි percentage mark එක දැම්මා. මේක variable එකේ type එක මොකද්ද? data type එක float නම් අපි දාන්නේ f දැම්මා. මෙතනින් අපිට weight ඊට පස්සේ තිතක් ඕන තිතක් තියාගත්තා. නැත්නම් kgs ඕන නම් kgs කියලා දාගන්න. හරි. kgs කියලා දාගෙන තිතක් තියාගන්න පුළුවන්. හරි. දැන් මේකට අපි variable එක pass කරන්න ඕනේ. variable එක pass කරන්න මේ string එකට පස්සේ කමාවක් දාලා variable එක pass කරනවා. weight. හරිනේ. weight. දැන් මේ වැඩේ හරි. දැන් මේ run කරලා බලමු. මේ වෙනවා. My name is Ishan. My age is 19. My weight is මේ විදිහට වැටලා. දැන් මෙතන මේ ඔයාලට පේනවද දන්නේ නැහැ. පේන ඇති. 63යි මෙතන බිංදු ගොඩක් ඇවිල්ලා තියෙනවා. හරිද? float එක මෙතන බිංදු 5ක් ඇවිල්ලා තියෙනවා. දැන් බිංදු 5ක් අපිට ඕනේ නැහැ නේ. අපිට බිංදු 2ක් වගේ තමයි සාමාන්‍ය ඕනේ වෙන්නේ. බිංදු 2ක් වගේ ඕන වෙද්දී අපි කරන්නේ මෙන්න මේ percentage mark එකේ තියෙනවනේ මෙතන. percentage mark එකට dot එකක් තියලා ඔයාට එන්න ඕනේ බිංදු ගාන එතෙන්ට දාන්න. දෙකක් නම් දෙකක් දාන්න. හරිද? එතකොට මේවා percentage.2f කියලා තමයි වැටලා තියෙන්නේ. හරිද? දැන් මේක run කරලා බලන්න. දැන් ඔයාලට වෙනවා මේ 63.2යි දැන් තියෙන්නේ. අපි හිතමු අපිට බිංදු 1යි ඕනේ කියලා. එතකොට percentage.1f තේරෙනවද? දැන් මෙතන 63.0 දැක්කද? ඒක ලේසි. එතකොට දැන් මෙතන එකම line එකේ print වෙන වලට පේනවා ඇති නේ. ඒකත් අර print එකේ වගේ එකම line එකේ තමයි print වෙන්නේ. ඒකින්ද මේ කඩා ගන්න අපිට පුළුවන් මෙතනින් escape sequence එකක් දාන්න. එන්න ආපුවම මෙතනින් කැඩනවා මේක. හරි පේනවද? මම මෙහෙම කරනවා. මෙහෙම කරනවා. තව එකක් කඩා ගමු මෙතනින්. මේ හරි. දැන් බලමු. again my name is Ishan, my age is 19, my weight is හරි. ඔච්චර තමයි තියෙන්නේ. දැන් ඒතර අපි print statements තුනම හරි concatenation හරි. එතකොට ඒ ටික ඉවරයි. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. තේරුම් නැත්නම් නැවත නැවත වීඩියෝ බලන්න. එතකොට ලෝඩ් එකයි. හරි. එහෙනම් එච්චරයි.